Hi everyone, welcome to my Dilshani Blog YouTube channel. ඔයාලා මගේ channel එකත් එක්ක තාමත් එකතු වෙලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මේ ඔයාලා දකින්නේ මාර්තු 20 බ්‍රහස්පතින්දා දවල් 1ට විතර මම එළියට ගියා මගේ වැඩ වගේකට. ඉතින් අවුව වැටිලා හරිම ලස්සනයි. ඒ වුණාට රස්නේ තිබ්බේ +6ට වගේ. ඉතින් හරිම ක්ලියර් අහස එහෙම මේ නිල් පාටයි හරිම ලස්සනයි. ඒ වුණාට සීතලයි එළියේ. ඉතින් අපිට දැන් වසන්ත කාලය එන ගමන් ඉතින් ඒ හින්දා මේ තාම හරියට නැහැ. ඔය පේනවා නේද ගස්වල කොළ එහෙම තාම නැහැ. ඉතින් ඒ වගේ පොහොට්ටු වගේ ඇවිල්ලා තියෙනවා. තාම ඒවා මේ හරියට පිපිලා කොළ එහෙම ඇවිල්ලා නැහැ. මේ දවස්වල ටිකක් හුළඟ තියෙනවා. හුළඟ සීතලයි. ඒ හින්දා ටිකක් තාම අමාරුයි ඉතින්. අර ඈතින් පේන්නේ බිම කොළ පාටට තනකොළ. දැන් ටිකක් රස්නේ වැටෙන හින්දා ඒවා කොළ පාට වේගෙන එනවා. මේ තියෙන්නේ මේ පුංචියට ගලාගෙන යන වතුර පාරක්. ඒක තාම අයිස්. ලාවට දිය වෙලා වගේ තියෙනවා. ඒ වුණාට උඩින් අයිස් මිදිලා තියෙන්නේ. මොකද සීත ගතිය හින්දා. ප්ලස් වුණාට ඒක දිය වෙන්න තාම පටන් ගන්න නැහැ හරියටම. ඔයාලට පේනවා ඇති ගස්වල තාම එක කොළයක්වත් නැහැ. ළඟට ගිහිල්ලා බැලුවොත් තියෙනවා චූටියට පොහොට්ටු වගේ ඇවිල්ලා. මේ තියෙන්නේ අපේ පැත්තෙන් යන ගඟක්. සමහර එකට හරි ලස්සනයි මේ හරිය. පුංචි දැලඹුවෙක් නම නම් දන්නේ නැහැ. මේ ඒගොල්ලොත් දැන් රස්නේ හින්දා එළි බැහැලා. ඔයාලට පේනවද දන්නේ මේ අතුවල චූටියට රතු පාටට පොහොට්ටු වගේ තියෙනවා. ඉලව්ව නිසා දිලිසෙනවා මං ගත්තට. මේ මෙතන පුංචියට කොළ පාටට පැල ටිකක් ඇවිල්ලා තියෙනවා. තවත් ලස්සන වීඩියෝස් බලන්න මගේ දේවිෂානි බ්ලොග් YouTube channel එක subscribe කරලා වීඩියෝස් වලට like කරලා සහ share කරලා මාත් එක්ක එකතු වෙන්න. මේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි.